පස්සේ මතකයන් තැම්පත් වුනහම යං සංජානාති තං විතක්කේති. ඕවා කල්පනා කරනවා. එතකොට ඒවා කල්පනා කරලා යං විතක්කේති තං පපංචේති. ඔන්න ප්‍රපංච එහෙම නැත්නම් concepts ගොඩනගා ගන්නවා. ඒවා අර මතකයන් කල්පනා කරන concept. ඒතකොට ඒ නිසාම තමයි කියන්නේ බුදුහාරෝ සංකප්ප රාගෝ පුරිසස්ස කාවෝ. මිනිසු මේවට ඇලුම් කරන්නේ සංකල්ප වලට ඇලුම් කරන්නේ. මේවා තුලින් ගොඩනගාගත්තු සංකල්ප. දැන් අපි දැකලා නැත්නම් කොහේ හරි රටක තියෙන සල්ලි කොලයක් ලක්ෂයක අපි ඇලුම් කරන්නේ මොකද concept එක නැහැ. ඉතින් ඊළඟට යං සංජානාදි තං විතක්කේති යං පපංච. දැන් මොකද දන්නවද මේ දැන් concept ගොඩනගාගෙන ඊට පස්සේ අපි මොකද කරන්නේ? තතෝ නිදානම් පුරිසම් පපංච සංඥා සංකා සමුදාචරಂತಿ. දැන් ඕවට තමයි භාෂාවට ගන්න. දැන් ඒ සංකල්පයට වචනයක් දෙනවා. දීලා දැන් වචන වලින් අපිව පාලනය වෙනවා. අපි වහල්ලු වෙනවා භාෂාව. එහෙමයි එන්නේ. එතකොට වචන කියලා කියන්නේ සංකල්ප. ඒතකොට දැන් අපි කියමු දැන් ස්ට්‍රෙස් කියලා. අපි දන්නේ නැත්නම් ස්ට්‍රෙස් කියන අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි කවදා හරි ඕක නිර්වචනය කරලා concept එකක් ගන්නවා මේ ස්ට්‍රෙස් කියන්නේ මේකයි කියලා. මෙතන එකක් කියනවා මෙතන එකක් කියනකොට ස්ටේ ඔන්න මෙතන එකක් කියනකොට මටත් ස්ට්‍රෙස්ද දන්නේ නැහැ. එනවා. ඒ නිසා දැන් අපි කියන්නේ අපේ බෞද්ධ ආයුර්වේද සංකල්පයේදී අපි නම් කරන්නේ ඒක ලෙඩක්වත්. මොකද ඒකම ලෙඩක් බවට පත්. ඒ භාෂාව. එතකොට අනිත් එක තමයි බුදුහාරෝ කියනවා මේ මිනිස්සු ඇත්ත බොරු කියලා කතා කරන්නේ මොනවද මෙතුමා කියනවා වගේ මේ දිට්ඨිසු පකප්පයිත්වා සච්ඡං මුසාතිද්වය තක්කංච දිට්ඨිසු පකප්පයිත්වා සච්ඡං මුසාතිද්වය ධම්මමාහු. දෘෂ්ටි අර මත අරව ගොඩනගාගත්තු සංකල්ප වලට තර්කය ආරෝපණය කරලා මේක ඇත්ත මේක බොරු කියලා. ඉතින් මේකක්වත් පරමාර්ථ නෙමෙයි. හැබැයි මේ මෙතුමා කියන එකට එකක් කියන්න ඕන. මොකද බුදුදහම සම්මුතිය බැහැර කරන්නේ නැහැ. ඒ කියන්නේ සම්මුතින් අනතික්කම පරමත්ව. මොකද සම්මුතියෙන් බැහැර වෙලා අර මහතුරු අහපු ප්‍රශ්නත් ඒවා දැන් අටුවාවේ තියෙන හොඳම උදාහරණයක්. මීට කලිනුත් කියලා තියෙනවා. දැන් රුවන්වැලිසෑය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. දුටුගැමුණු රජුරෝ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. පංචස්කන්ධේහි චතුමහා භූතෝකාරාපිතං කිව්වම තේරෙන්නේ නැහැ මහා පිස්සුවක්නේ. අපි කියන්න වෙනවා රුවන්වැලිසෑය දුටුගැමුණු රජතුමා විසින් සාදන ලදී. එහෙම නැත්නම් තේරෙන්නේ නැහැ මහා අවුලක් වෙනවානේ. හැබැයි බුදුදහමේ විශේෂයෙන් මහායාන සම්ප්‍රදායයේ සම්මුතියට කියන්නේ සංවෘති. ඒ කියන්නේ සංවෘ සත්‍ය වහනවා. බුදුදහමේ බුදුහාරව සම්මුන් අවබෝධ කරගන්න හොඳට අවබෝධ කර ගැනීමට සම්මුතිය උදව් වෙනවා කියන එක. ඒ නිසා සම්මුතිය අපි ප්‍රයෝජනෙට ගන්නවා. හැබැයි මෙතන මේ දැනුම කියන එකේ ඔය දැන් ඔබතුමා සඳහන් කරන ඔය facts information description රම තියෙනවනේ. ඔය දැනුමයි බුදුදහමේ සම්මුති දැනුමයි කියන එකත් වෙනස්. ඔය සම්මුති දැනුමයි බුදුදහමේ සම්මුති දැනුමයි කියන දෙක වෙනස්. මොකද සම්මුතියත් පරමාර්ථයට යන්න උදව් වෙන එකක් වෙන්න ඕනේ. දැන් පරමාර්ථ දැනුම කියන එක ආචාරාත්මක පදනමකින් නම් ඉදිරිපත් වෙන්නේ සම්මුති දැනුමත් ඊට අනුකූල වෙන්න ඕනේ. මම හොඳ උදාහරණයක් කියන්නම්. මමත් ආයුර්වේදය ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්. දැන් එක්තරා දුරකට ගිහිල්ලා තියෙනවා. මම සුශ්‍රුත සංහිතාව කියවනකොට ඒ තමයි ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පියා. යයි සලකන නෙමෙයි නියමම පියා. ඒක තමයි හොඳම ශල්‍ය වෛද්‍ය විද්‍යා ග්‍රන්ථයේ නිෂ්පාදනය. ඒකේ ඔක්කොම මම ඕකේ කියවනකොට මම ඔය අදහස මගේ හිතේ තිබුණා. කොහොමද මේ කපන්නේ කොටන්නේ එහෙනම්? මේවා ඒකේ බලන්න මට ලස්සනේ බෑ කියවන මොකක්ද දන්නවද? එතන තියෙනවා ඔපරේෂන් එකක් කරනකොට ශල්‍ය කර්මයක් කරනකොට මේ ශිෂ්‍යයට මේක උගන්වන. හැබැයි ගෙම්බෝ කපලා, මීයෝ කපලා, කැරපොත්තෝ කපලා නෙමෙයි. මොකක්ද දන්නවද? ලබු ගෙඩි කපලා තමයි අර මේ කොන එක උගන්වන්නේ. ඊළඟට අර පලන එක උගන්වන්නේ මැරිච්ච සත්තුන්ගේ මුත්‍රාස. එහෙම නැත්නම් හං වලින් කුට්ටියක් හදලා ඇතුළට මඩයි වතුරයි දාලා. ඊළඟට අර මේ මොකක්ද දෙකට කියනවා ප්‍රාසන බර තද කරලා අර ඒවම එළියට ගන්න මෙහෙම ඒක උගන්වන්නේ කොලොන් ලීයේ ඉටි ගාලා. ඒකෙන් උගන්වන්නේ. ඊළඟට මේ ඒෂණී කියලා උපකරණයක් තියෙනවා. මේ දැන් ඔය යවන්නේ අර නහර දිගේ යවලා අර හොයන්නේ අර ලේකට ගෙහිච්ච තැන් ඔය විදිහමයි මොනතත් ඒ උපකරණ. ඒක මම දැක්ක ඒ රූපෙත් එහෙමයි තියෙන්නේ. ඒ ඒෂණී කියලා එකට කියන්නේ ඒෂණ කර්මය කරන්නේ කොහොමද දන්නවද? ගුල්ලෝ විදපු ලී වලින්
මේ ඒ වයින් මේක යවලා එහෙමයි ගුල්ලෝ ඉදපු ඒවා ඒ වගේ ඒ හිල් වලින් යවලා තමයි ඊළඟට තව එකක් වෙනවා මොකක්ද දන්නවද මේ එකකටවත් සත්ව ඝාතන කරලා නැහැ ඊළඟට අනිත් එක තමයි අර මේ සිරා විදින හැටි සිරා දමනි තියෙන සිරා විදින හැටි උගන්වුවේ කුමුදු නාල අරගෙන කුමුදු එකේ නාලේ තියෙනවා ඒක අරගෙන තමයි ඒක වෙන්නේ ඊළඟට සංදියදකම කොහොමද පඹයක් හදලා ඒ විදිහට අර ඔබතුමා අරන් ආවේ අර මොලේ මේ එකක් ඒ වගේ පඹයක් හදලා තමයි ඒකෙන් ඉගන්නේ එතකොට මේ අර මුත්‍රාසේ වස්ති මාර්ගයේ මෙව යවන හැටි ඉගන්නේ ලබු කට්ටක උඩ මේවා කරලා ඉතින් බලන්නකෝ මේ සම්මුති දැනුම අර සම්මුති දැනුමට වඩා වෙනස් දැන් අපි සතෙක් කපලා ඉගෙන ගන්න එකේ ආචාර ධර්මමය යම් ප්‍රශ්නයක් තියෙනවා අපේ සම්මුති දැනීම අපේ සම්ප්‍රදාය තුල තියෙන සම්මුති දැනුමයි විද්‍යාත්මක සම්මුති දැනුමයි එකට සම්බන්ධ කරන්න අපහසුයි ඒ තැන්වල. මොකද අපේ සම්මුති දැනුම අර පරමාර්ථයට එකඟ වෙන්න ඕනේ. මොකද මම අහිංසාවාදී නම් මගේ සම්මුතිය තුල තියෙන්නේ ඒ මගේ පරමාර්ථයත් අහිංසාව නම් මෙතනත් අහිංසාව තියෙනවා. හැබැයි මෙතන හිංසාව කරලා අතන පරමාර්ථයේදී විතරක් අහිංසාවට යන්න බෑ. ඔන්න ඔය වෙනස මෙතන තියෙනවා. ඉතින් ඒ නිසා අපේ සම්මුතිය කියන්නේ ආචාර ධර්ම පදනමක් තියෙන. ඉතින් ඒ නිසා අර හැම දෙයකදීම ඒ කියන්නේ දැන් අපි පරිසර දැන් බලන්නකො මේක දැන් මම දැක්කව පත්‍රවල තියෙනවා ලංකාවෙන් 140ක් දීවැඩියාවලු. ඒකේ 15ක් ළමයින්ට දීවැඩියාවලු. ඇමරිකාවේ 60ක් මානසික රෝගවලට වෛද්‍යවරුන් කන්සල්ට් කරලා තියෙනවා. ඉතින් මොකද්ද මේ සම්මුතියේ තේරුම? ඒ නිසා මම හිතනවා අපේ සංස්කෘතියට ගැළපෙන විදිහට ඒ බටහිර සම්මුතියත් හදා ගන්න ඕනේ. එහෙම නොවුනොත් මේ සම්මුති දෙකක් මේක. අන්න ඒ වෙනස මෙතනදී පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ අපි කියනවා නම් විද්‍යාත්මක දැනුම සම්පූර්ණයෙන් මේ ඒකස් සම්මුතිය අපේ සම්මුතිය මේ සම්මුතිය ප්‍රයෝජනවත් රටට කියලා. හැබැයි රටට ප්‍රයෝජනවත් මොකද සම්මුතිය නැතුව ජීවත් වෙන්න බෑ. සම්මුතිය අත්‍යවශ්‍යයි. හැබැයි ඒ සම්මුතිය අර මානව ප්‍රජාවගේ අර මෙතුමා කිව්වා වගේ සංවර්ධනය අපි අර්ථකථනය කරන්න ඕනේ. හොඳට කන එක හොඳට අඳින එක නෙමෙයි. සමහර විට මෙහෙමනේ අපි බලන්න ඕනේ දැන් අර මේ අර එක කවියෙක් කර දැකලා තියෙන මම දන්නවා අර මොකද මේ කමලේ සේතේ කියවනේ එයා බලනවා මේ ශ්‍රීකාන්තාව නෙළුම් මලක් උඩ ඉන්නේ හරික් සේතේ හිමාලයේ විෂ්ණු දෙවියෝ ඉන්නේ හිමාලය කන්ද මේ හරක් සේතේ ඊශ්වර දෙවියෝ ඉන්නේ හිමාලය කන්ද මුදුනේ ක්ෂීරාබ්දවච හරික් සේතේ විෂ්ණු දෙවියෝ කිරිසයුරේ අර නාගදර්ණයට උඩ වෙලා ඉන්නවා මොකද හේතුව මකුණන්ට බයි හරි ඒ වගේ අපි ඔක අපේ සංස්කෘතිය තුලින් බලන්න ඕනේ නේ ඒ කියන්නේ අපි අර හැම එකම සංවර්ධනය කියන න්‍යාය මේ මරණානුපාතයයි ආර්ථික සංවර්ධනයයි ඕකෙන් මැනලා අතෙන්ට යන්න ගියොත් එහෙම අපේ සම්මුති ඥාණයෙන් අපි පරිසරය විනාශ කරනවා අපි රෝගීන් ගොඩක් බවට පත් කරනවා එහෙම නැතුව අපි ඔක්කොම රැකගෙන අර ඉන්ද්‍රිය ටික සංවර කරගෙන මොකද මේක මේ වෙනමම එකක් මොකද මේ කොග්නිටිව් ප්‍රොසෙස් කියලා දැන් බලන්නකෝ දැන් සර්බාට්ස්කි පඬිතුමා බුද්දිස් ලොජික්ලි වොලියුම් 2යි මෙතුමා අවුරුදු 15ක්ද කොහෙද පරිශන න්‍යාය බින්දු කියන මේ බෞද්ධ තර්ක ශාස්ත්‍රයේ ඉන්න බින්දුවක් ගැන මේ අවුරුදු 15 මේකේ මොකක්ද දන්නවද කියන්නේ දැන් ස්වාර්ථානුමාන ඉන්ෆරන්ස් කියන එක තියෙනවා බටහිර තර්කයේ ඊට පස්සේ පරාර්ථානුම සිලොජිසම් කියන එක තියෙනවා ඒතර විනිශ්චය තියෙනවා මේ ජජ්මන්ට් එක ගැන තියෙනවා එයා කියනවා මේ ටිකම ඇති බුදුදහමේ පසුකාලීන බුදුදහමේ තර්ක ශාස්ත්‍රයක් තියෙන බවට කියන්නේ. හැබැයි මීට අමතර දේවල් තියෙනවා. මොකද ඔය සෙන්සේෂන් කියන එක ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයට අමතරව කියනවා පියෝ සෙන්සේෂන්. ඒ කියන්නේ කල්පනා පෝඩ මබ්‍රහන්තං. ඒ කියන්නේ දැන් ප්‍රත්‍යක්ෂ අනුමාන කියන දෙකෙන් ප්‍රත්‍යක්ෂයේ තියෙනවා මේ කල්පනාවන්ගෙන් අර සංකල්පනාවන්ගෙන් තොර මේක ලබන්න පුළුවන්. ඒ කියන්නේ අර අයින් යන්න ඒකයි සුද්ධ ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ. එතකොට එහෙමනම් මේ බුදුදහමේ තියෙන්නේ බෞද්ධ සම්ප්‍රදාය තුළ තියෙන නිකම්ම ලොජික් එකක් නෙමෙයි කියලා එයා කියනවා. එපිස්ටිමොලොජිකල් ලොජික්. මේ ඥාන ගවේෂණය ඥාන උත්පාදනයට හේතු වෙන කරුණු සහිත තර්කයක් මේකේ තියෙන්නේ කියලා අර මෙතුමා කිව්වා වගේ අර ද්වි හේතුක මේ දෙපැත්තේ යන එකක් නෙමෙයි ඇත්ත නැත නෙමෙයි ඇත්ත නැත මේ දෙකම බොරුනේ ඇත කියන එක අපි ඔක්කොම 100%ක් ගත්තොත් එහෙම අයක් නෑ ලෝකේ අපේ උත්තරීතරය ඇර නැත කියලා සම්පූර්ණ වැරදි අයක් ලෝකේ නෑනේ හැබැයි හරියටම ඉන්නේ ඇත්ත නැත මේ දෙක එක්කව කරපුවා ඔක්කොම හොඳ නරක දෙක මිශ්‍ර වෙච්ච ඒ නිසා මම හිතනවා අපේ මේ ක්‍රමය තුල අපේ සංස්කෘතියට අදාළව අපේ සම්මුති ඥානය සහ පරමාර්ථ ඥානය ගොඩනැගියා ගැනීමේ ක්‍රියාදාමයක් තිබිය යුතුයි කියන එක.